අද මගේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ මට අප ප්‍රශ්නත් එක්ක මගේ මනස හදාගෙන ඉදිරියට ගියේ කොහොමද කියලා. හයි ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ඒ වගේම මගේ YouTube channel එකට මම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම වොයිස් කරත් හුලං සද්දේ හින්දා වොයිස් එක ඇහෙන්නේ නැහැ. ඒ නිසා මම ආපහු වොයිස් ඉතින් මගේ YouTube channel එකත් subscribe කරන ගමන් මේ දවස්වල ඔයාලගේ පැතිවලට එල්නි නෝ බලපෑම කොහොමද කියලා කියාගෙන යන්නකෝ. මේ ඉතින් අනුරාධපුරේ පේනවනේ එල්නි නෝ බලපාලා තියෙන විදිහ කොළ පාට තැනක් පේන්නවත් නැහැ. ඉතින් වැඩි කතා නැතුව මම වීඩියෝ එකට යන්නම්කෝ. ඉතින් මම මගේ ජීවිතේට අප ප්‍රශ්න ගැන කිව්වොත් කියලා නිම කරන්න බෑ. ඉතින් මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ ප්‍රශ්නම තමයි. නමුත් ඉතින් මම මනස හදාගත්තා. මම මනස හදාගෙන පළවෙනිට ගත්ත තීරණය තමයි ජර්නල් එකක් හදනවා කියලා. ඉතින් ජර්නල් එකක් කියන අපේ ජීවිතේ හීනවලට යන්න ගොඩාක් උදව්වක් වෙනවා. ඉතින් ජර්නල් ගැන ඕන තරම් YouTube එකේ වීඩියෝ තියෙනවා. දන්න අයත් ඇති මෙතන. ඉතින් ජීවිතය ගැන කිව්වොත් ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්තරයක්ම තමයි. ඉතින් හැමදාම ප්‍රශ්න ජීවිතේට එනවා. ඉතින් අපි ඒවා පහු කරගෙන තමයි ජීවිතේ ගෙවන්න ඕන. අපි හදිසි තීරණ අරගෙන ඉක්මන් වෙලා තීරණ ගන්න හොඳ නැහැ. ඉතින් ඔයාලා ජර්නල් එක පටන් ගන්න. අපේ හිතේ තියෙන හැමදේම ලියන්න. ඒ වගේම අපේ හීනවලට යන්න හැමදේටම ජර්නල් බුක් එක ගොඩාක් වටින දෙයක්. මේක මගේ ජීවිතේ වුණත් ගොඩාක් ඉදිරියට යන්න මට රුකුලක් වුණා. ඉතින් දෙවැනි විදිහට මම ගත්තේ මම හිතේ හිටියේ නෑ මට හිතුණා මගේ කාලය යනවා විතරයි මේ ඉන්න එකෙන් කියලා මම ලෝන් එකක් පුංචිවට දාලා මම බිස්නස් එකට අත ගැහුවා. මම බුක් ෂොප් එකක් තමයි පටන් ගත්තේ. ඉතින් මම පුංචි ලෝන් එකක් දාලා තමයි බිස්නස් එකට අත ගහන්න තීරණය කරේ. ඉතින් මේ බිස්නස් එක අත ගියම ඉදාගෙන තත්ත්වයක බලනකොට මට ගොඩාක් සතුටුයි. මම මේතනට ආවා කියන එක. ඉතින් ඔයාලත් බය නැතුව බිස්නස් එකට අත ගහන්න කියලා මම කියනවා. බය වෙන්න දෙයක් නැහැ. අපි හරියට තැනක් තෝරාගත්තොත් අපිට ඉදිරි ගමනක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවනේ හුලඟේ සද්දේ. ඉතින් දෙවැනියට මම හිතුවේ ඉතුරු කරන්න ඕනේ කියලා. ඉතින් හේතුව අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපි ගන්න හිතන වෙලාවක අපේ අතේ සල්ලි නැහැ. අපිට ඉතුරුවක් නැහැ. අපි හැමදේම දකින දේවල් ගන්න හින්දා අපේ වියදම් වැඩි හින්දා ඉතුරුවක් කරන්න බැරි වෙනවා. ඉතින් මමත් හිතුවා මමත් ඉතුරුවක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා පොතක් ඇරලා මම හිතුවා දවසට 500ක් මගේ බිස්නස් එකෙන් මම දානවා කියලා. ඉතින් 500 ගාන එකතු කරලා දවස් 5ක් ඇතුළත සල්ලි ටික ගිහින් පොතට දැම්මා. ඉතින් කට්ටිය හිතන ඇති බිස්නස් තියෙන කට්ටියට නම් එහෙම දවසින් දවස් සල්ලි එකතු කරන්න පුළුවන්. අපිට බෑනේ කියලා. නෑ එහෙම හිතන්න එපා. පඩියක් ගන්න කට්ටියට උනත් කරන්න පුළුවන්. පඩියෙන් රුපියල් 2000ක් 5000ක් දාලා ඉතුරුවක් කරන්න උනත් පුළුවන්. ඉතින් අපි ගෙදර කැටයක් තියාගන්නවා නම් ගොඩක් හොඳයි. වැටි කැටයක් වගේ ගන්නවා නම් ඇත්තටම හොඳයි. මොකද අපිට හිතන වෙලාවට රුපියල් 20 100 50 දාන්න පුළුවන්. ඉතින් ඉතිරි කරන එක අපේ ජීවිතේට ගොඩාක් හයියක්. තුන්වෙනියට මම ගත්තේ මගේ ජීවිතේ මම ගොඩාක් වියදම් කරනවා. කියන්නේ මම දකින දේවල් ගන්නවා ආසා කරනවා. ආසාස දේවල් ගන්න පුරු වෙලා හිටපින්ද මට වියදම් වැඩි. ඉතින් මම හිතුවා මේ වියදම් හින්දා තමයි ඉතුරුවක් නැත්තේ කියලා. ඉතින් ඉතුරුවක් නැති හින්දා මම හිතුවා මම පොතක් තියාගෙන මම දවසට යන හැම වියදමක්ම ලියන්න ඕනේ කියලා. ඉතින් ලියලා මාසෙකින් බලන්න ඕන නම් අත්‍යවශ්‍ය වියදම් අනවශ්‍ය වියදම් කියලා. ඉතින් අත්‍යවශ්‍ය වියදම් තියාගෙන අනවශ්‍ය වියදම් කපා හැරලා බලන්න ඕනේ කියලා මම ඒ විදිහට තීරණය කරා. ඉතින් ඒකත් මගේ ජීවිතේ ඉදිරියට යන්න ටිකක් හයියක් වුණා. ඉතින් මගේ ජීවිතේ තව දෙයක් තමයි පින් කරන එක. ඉතින් ඒ පින් කරන එකත් මම මගේ ජීවිතේ කොටසක් කරගෙන ඉන්නේ. ඉතින් ඔයාලත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඒකත් අපේ ජීවිතේට ළඟා කරගන්න. මොකද සල්ලිම නෙමෙයිනේ අපේ ජීවිතේ. අපි ඉන්න කාලේ සතුටින් ජීවත් වෙලා යන කාලෙක අපිට අරන් යන්න ඉතුරු වෙන්නේ අපි හොයන සල්ලිවත් ඉඩකඩම්වත් නෙවෙයි. අපි අරන් යන්න ඉතුරු වෙන්නේ අපි කරන පින්. ඉතින් මම මගේ ජීවිතේ කොටසක් කරගෙන මම වෙනම පින් පොතක් මට තියාගෙන ඉන්නේ. දවසට මම කරන පින් මොනවද කියලා වෙනම ලියනවා. ඉතින් ඒකත් මම මගේ ජීවිතේට ගත්ත දෙයක්. ඉතින් ඔයාලට මම මගේ පින් පොතත් වෙනම දවසක වීඩියෝ එකකින් ගේන්නම්කෝ. ඉතින් මම ඒකත් කියන ගමන්
ඔයාලගේ පැත්තේ මේ දවස්වල එල්නිනෝ බලපෑම කොහොමද කියලාත් කියන්න. ඉතින් අනුරාධපුරේ බලපෑම ගැන කිව්වොත් ඇත්තරම අති භයානක දැඩි නියං කාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් ඔයාලා කමෙන්ට් කරන් යන ගමන් මගේ වීඩියෝ එක ලස්සනයි කියලා හිතුණා නම් මාව subscribe කරලා like එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට පුදු සරණයි.